හරි විදියට හොරු අල්ලගෙන යනවා. දූෂණය බොහොම අවමයි. පිටරට සවාරියක්දී එහෙම නායකවරුන් සහ නායිකාවන් බොහොම සුළු පිරිසක් අරන් යන්නේ. ඉතින් සංසන්දනය කරලා බලද්දී හිටපු ආණ්ඩුත් එක්ක මේ ආණ්ඩුව එහෙම පරාද කරන්න හෝ එලවන්න තරම් වරදක් තාම කරලා නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ඒක හොරු අල්ලනවා කියනවා නම් පොලිසියෙන් කිව්ලා කියනවා. ඔව්. නමුත් තාම ජනතාවට මේ නැතෝ බරට මේක ගැවුන්නේ නැහැ නේද? එහෙම කියන්න බෑනේ මල්ලි. දැන් හොරු කී දෙනෙක් හිරේ ඉන්නවද? නම් කියන්න බෑ. මට ආයෙ නඩු වැටේ. දැන් හොරු රාශියක් හිරේ ඉන්නවා. අදත් මම දැක්කා ඒ සියලු දේපල රාජසන්තක කරලා තියෙනවා. කෝටි ගණන් වල අර පනතක් අලුතෙන් ඇවිල්ලා තියෙනවානේ. අපරාධ වලට අදාළ අපරාධ හා සම්බන්ධ සොයාගත් වත්කම් සියලු දේවල් රාජසන්තක කිරීමේ පනත. ඉතින් ඒක අපූර්වට ක්‍රියාත්මක වෙනවා. මම අදත් දැක්කා ඒකෙන් ලොකු මුදලක් භාණ්ඩාගාරයට ආවා. භාණ්ඩාගාරයට ආවා කියන්නේ ජනතාවට ලැබුණා. ජනතාවට